अल्हम्दुलिल्लाह अस्सलातु वस्सलाम अला अशरफिल अनबियाई वल मुरसलीन वाला आलिहि व सहबी अजमाइन गौरवनीय මහා සංඝරත්නයේ අවසරයි ඉස්ලාමීය විද්වතුනි විදුහල්පතිවරුනි ගුරු බවතුනි ප්‍රදේශවාසී හිතවත් සහෝදර සහෝදරියනි අත වශයෙන්ම මෙවන් සාකච්ඡා ආරම්භ කිරීමට මුළු රටටම තල්ගස් පිටිය පූර්වාදර්ශයක් වීම ගැන මම කොළඹ අවට ජීවත් වෙන කෙනෙක් හැටියට සන්තෝෂ වෙනවා. අපි අවුරුදු 30ක කුරිරු අත්දැකීම් ලැබූ ජනතාවක්. අපි අවුරුදු 30ක ජීවිත හා භෞතික සම්පත් විනාශ කරගත්තු ජනතාවක්. අපිට නැවත වාරයක් එවන් තත්ත්වයක් සිහිනෙන් දකින්නට අකමැති පරිසරයකයි අපි ජීවත් වෙන්නේ. සිහිනෙන්වත් දකින්න කැමති නැහැ. එසේ නොවේවයි කියා අපි ප්‍රාර්ථනා කරනවා. අපි භයානක අත්දැකීම් දැක්කා. මා කොළඹ ගියොත් නගරයට ගෙදර නෝන බලාගෙන ඉන්නවා මම පෙට්ටියේද එන්නේ කෑලි වශයෙන් ගෙදරට ගෙනනවාද කියන බිය තුල තමයි මගේ නෝන ජීවත් වෙන්නේ. එවන් කාල පරිච්ඡේදයක් අපි පසු කෙරුවා. ඇයි අපිට මෙහෙම වුනේ? මේකට පිළිතුරක් අවශ්‍යයි. ඇයි මෙතරම් මුළු ලෝකයටම මම වරක් ලන්ඩන් නගරයට ගිහිල්ලා මේ ලංකාවේ සිරිතට මිනිහෙක්ගේ මූණ බලලා hina වුණා. එයා මා දිහා රවාගෙන යනවා. මගේ මිත්‍රයා ද්‍රවිඩ විශේෂඥ වෛද්‍යවරයෙක් මා සමග රෝහලයකට වැඩ කළ අයෙක්. එයාගේ නෝනා සිංහල කාන්තාවක්. අන්තිම ඉතාමත්ම හිතවත් පවුල් සම්බන්ධතාවයක්. මම එතුමාගේ නිවසේ අතර හිටියේ. මම ඇලහැව ලිහිනේ මොකද මේ මිනිස්සු මා දිහා රවාගෙන යන්නේ? මොකද කළේ? නෑ මම එයා දිහා බලලා hina වුණා. දහලන් මේක ලංකාව නෙවෙයි. මේක එංගලන්තය. මේක මිනිස්සුන්ගේ මූණ බලලා hina වෙන රටක් නෙවෙයි. ලංකාවේ සංස්කෘතිය තුල විශේෂයෙන්ම මේ රටේ අවුරුදු 2300ක් 400ක් විතර ඇති බෞද්ධ සංස්කෘතිය තුලින් අපි විශේෂ ආభాෂයක් ලැබලා තියෙනවා. ඒ ආభాෂය තමයි දන්නා හා නොදන්නා සියලු දෙනාම බතින් බුලතින් සංග්‍රහකට තමන්ගේ නිවසට පැමිණෙන සියලු දෙනාට එවන් ගෞරව පූර්වක සංග්‍රහයකින් කටයුතු කොට ඒ අයව සතුටටපත් කිරීම. අපි හැමෝම දිහා මූණ දිහා දැක්ක ගමන් මිනිස්සෙගේ අපේ පළමු ප්‍රතික්‍රියාව සිනාව. ඒ රටවල් වල සිනාවක් නැහැ. මෙසේ සිටි ජනතාව ඇයි අවුරුදු 30ක් තිස්සේ එකිනෙකා මරා ගන්නට කටයුතු කෙරුවේ? මේකට පිළිතුරක් අවශ්‍යයි. අපි මේක දැනගත යුතුයි. මේක නොදැන අපිට පශ්චාත් යුද සමයේදී ඉදිරියට යන්න බෑ. ඇයි අපිට මෙහෙම වුණේ? අපි අතරේ හතුරෙක් සිටියා. අපි කවුරුවත් ඒ හතුරාව හඳුනා ගන්නට උත්සාහ කළේ නෑ. අපි ඒ හතුරාව අවතක්සේරු කෙරුවා. අපි ඒ හතුරාව පරාජයට පත් කරවන්නට කටයුතු කළේ නෑ. කවුද ඒ හතුරා? අනවබෝධයයි අපේ හතුරා. අන් කිසිවෙක් නෙවෙයි. අනවබෝධය. ද්‍රවිඩ ජනතාව අපේ සහෝදරවරු. ඔවුන් අපේ හතුරෝ නෙවෙයි. යුද්ධයකට අපි පැටළුණා. ඒකේ මුල ආරම්භය හාර අවුස්ස බැලුවොත් අපිට අවබෝධ වෙන්නේ මේ බහු සංස්කෘතික බහු ජනවාර්ගික සමාජයක් තුළ අනිවාර්යයෙන්ම තිබිය යුතු
අවබෝධය අපි අතර තිබුණේ නෑ. අනවබෝධය නිසා අපි එකිනෙකා සැක කරන්න පටන් ගත්තා. මේකට හොඳ උදාහරණයක් මගේ කුඩා කාලේ ජීවිතයෙන් මම තමුන්නාන්සේලාට කියන්න. අපේ පවුලේ දරුවෝ 8 දෙනයි. ඒ ඉස්සර කාලේ දැන් දරුවෝ 8 දෙනෙක් නෙවෙයි එක්කෙනෙක් හම්බුනාට පස්සේ දැන් කරදරයි කියන තත්ත්වයට මිනිස්සු වැටිලා. මගේ අසල්වැසියා තරුණ මගේ දුව පුතා වශයෙන් ජීවත් වෙන සිංහල දෙන්නෙක් රජයේ සේවකයෝ බැඳලා අවුරුදු 12යි. අපිට කෑමට ආරාධනා අපි හැමදාම ගිහිල්ලා කියනවා මේ ගෙදර පොඩි දරුවෙක් අඬන හඬ කවදද එයි කියලා අපි ආසාවෙන් බලාගෙන ඉන්නේ. ඉන්නකෝ අංකල් අපි දෙන්න රස්සාවේනේ. දැන් අපි දෙන්න දැන් විභාගෙටත් මේ රිෂ්ට් වෙලා ඉන්නේ අපිට දැන් පොඩ්ඩක් ඉන්නකොට අපි වලපල්ලට ගිහිල්ලා අපි මැරෙන්න ඉස්සර කුඩා දරුවෙකුගේ හඬ මේ ගෙයින් මතුවෙන්න ඕනේ කියන ඉල්ලීම අපි ඉදිරිපත් කරමින් ඉන්නේ. අපේ ගෙදර ළමයි 8 දෙනා අම්මයි තාත්තයි රායට කෑම කාලා අපේ තාත්තගේ සිරිතක් තිබුණා. ගෙදර වාඩි වෙලා කෝපි කෝප්පයක් බොනවා. කෝපි කෝප්පයක් බොද්දි අපේ තාත්තා දෙවෙනි පන්තියේ විතරයි සමත් වෙලා හිටියේ. එයා අපේ විවිධ දේවල් අපිත් එක්ක සාකච්ඡා කරනවා. අපිට මහ විනෝදයක් මේක. මේ තාත්තගේ කතා ඇහිම. තාත්තා දවසක් ඇහුවා පුතාලා දන්නවද මහසෝන කවුද කියලා? ඒත් අපි දන්නේ නැහැ. අපේ එක පුරුද්දක් තිබුණා. අපි දන්නේ නැත්තම් අපි ස්ටෑන්ඩඩ් උත්තරයක් තිබුණා. ඒ උත්තරේ තමයි අපි දන්නේ නැහැ තාත්තා දන්නවා කියලා දෙන්න. අපි ඔක්කොම එකට දාලා එක හඬින් කියනවා අපි දන්නේ නැහැ තාත්තා දන්නවා කියලා දෙන්න. ඒත් තාත්තා අපිට මහසෝන විග්‍රහ කරන්න පටන් ගත්තා. මහසෝන තාත්තා කිව්වා ජීවත් වෙන්නේ සොහොනේ. සොහොනේ තමයි මහසෝන ඉන්නේ. තාත්තා අහනවා අපෙන් දරුවෝ දන්නවද සොහොන අසලින් තමන්ගේ නිවසට යන පාර වැටිලා තිබුණා නම් රාත්‍රී කාලයේ ගමනක් ගිහිල්ලා එන කෙනා ඒ පාර දිගේ එනකොට දැන් මහසෝන කොයි වෙලේ මතුවේද කියන බයෙන් එයා කල්ැතුව සූදානම් වෙනවා. හයිය සින්දු කියන්නේ නැති මිනිහත් තමන්ගේ කනට වෙන හඩක් නොඇසෙන්නට එයා සින්දු කියනවා. මොනවා හරි දන්නේ නැති කෙනා ප්‍රේමා ලෝකේ නිවි මොනවා හරි එකක් කියනවා. ඇයි? මහසෝනගේ හෙළවිලි සද්ද ඇහුනොත් මෙයා බය වෙන හින්දා. මොනවා හරි දෙයක් ආවොත් එයා සූදානම්ෙන් ඉන්නවා සරම කැසපට ගහගෙන දුවන්න. තාත්තා කිව්ව දවසක් මේ සොහොන් පාලකයාගේ නෝනා රෙදි ටික හොදලා එයා අර එළියේ වැලේ වනලා තිබ්බා. ඒකේ විශාල සුදු රෙද්දක් තිබුණා. එතන ටිකක් රාත්‍රී කාලයේ වැඩිපුර හුලං හමන දවසක් වෙලා තිබුණා. මේ සුදු රෙද්ද එහාට මෙහාට මෙහෙම හුලඟට යනකොට අර රාත්‍රී කාලයේ සොහොන අසලින් වැටි තිබිච්ච පාර දිගේ තමන්ගේ නිවසට යන මිනිහා බලපු ගමන් එයාට පෙනුනේ මේ මහසෝනයි කියලා. එයා පොල්ලක් අතේ අරගෙන ආවේ. ඇවිල්ලා තඩිබාල සුදු රෙද්දට දුවන්න පටන් ගත්තා. අමුඩ ගහගෙන. දැන් බලන්න. ඇයි මෙයා සුදු රෙද්දට ගහුවා? තාත්තා අපෙන් අහනවා. අපි උත්තර ගියා එයා හිතුවා මේ මහසෝන කියලා. තාත්තා අපෙන් අහනවා ඇත්ත වශයෙන්ම මේක මහසෝනද? නෑ තාත්තා මේ මහසෝනට සෙවි සුදු රෙද්දක්. ඇයි සුදු රෙද්ද මහසෝන වුණේ කියලා තාත්තා අහපුවාම අපිට උත්තරයක් තිබුණේ නෑ. ඒක තාත්තා විග්‍රහ කළා. මොකද්ද කිව්වේ? ඒ ආපු පුද්ගලයාට මහසෝන ගැන දැනුමක් නෑ. එයාගේ හිතේ තිබුණේ සැකය. සැකය අවිශ්වාසයක් බවට පත් වෙනවා. අවිශ්වාසය බියක් බවට පත් වෙනවා. බිය ප්‍රචණ්ඩත්වය කරා මිනිස්සයා ගෙනියනවා. මන්න ක්‍රමානුකූලව සැකය සැක කරනවා ඊට පස්සේ අවිශ්වාස කරනවා. ඕ මේ මහසෝන අවිශ්වාසයක්. හරි. මේ මහසෝන තමයි. ඊට පස්සේ බියක් ඇති වෙනවා. බිය ඔහුව ප්‍රචණ්ඩත්වයට පොල් අතේ තිබිච්ච පොල්ලෙන් සුදු රෙද්දට ගහනවා. ඇයි මේක වුණේ? එයා දැන සිටියේ නෑ මේක සුදු රෙද්ද බව.
අපේ ඉතිහාසයේ පිටු පෙරලන විට සුදු රෙදි කීයක් නම් අපි මහසෝන බවට පත් කරලා තියනවද? ඇයි එහෙම වුණේ? අනවබෝධය නිසා. අපි දැන සිටියේ නෑ. අනිකාව හඳුනගෙන හිටියේ නෑ. අනිකාගේ සංස්කෘතිය පිළිබඳ දැනීමක් අපිට තිබුණේ නෑ. එයාගේ ජීවන චර්යාවන් පිළිබඳ හැඟීමක් අපිට දැනුමක් අපිට තිබුණේ නෑ. මේ නොදන්නාකම තුල අපේ සිත තුල විවිධ චිත්තරූප මවාගෙන ඒ අයව හතුරන් හැටියට සලකමින් අපි ජීවත් වුණා. මේකයි මේ දශක තුනේ අවාසනාවන්ත මේ මව්බිමේ මාතෘ භූමියේ ඒ මව්බිමේ දරුවන්ගේ ලෙයින් මේ පොළව තෙත්තෙන්ට හේතු වුණේ මේ නොදැනුවත්කම අනවබෝධයයි. ඒ නිසා පශ්චාත් යුද සමයේ ජීවත් වෙන අපි මේ අනවබෝධය පරාජයට පත් කළ යුතුයි. ඒ අනවබෝධය පරාජයට පත් කිරීම සඳහා මුල් පියවර තල්ගස් පිටියෙන් ආරම්භ කිරීම මෙවන් ගෞරවනීය මහා සංඝරත්නය මෙතනට වැඩම කරවලා උන්වහන්සේලාගේ පූර්ණ දායකත්වය හා සහයෝගය ඇතුව මේ කරන්නා වූ ක්‍රියාව හෙට දින අපි ජනාධිපතිතුමාටත් ලියා දන්නන වග මා තමුන්වහන්සේලාට කියනවා. මේක ශ්‍රේෂ්ඨ පිරිසකගේ ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්. මේ හැම තැනකම හැම ගමකම මේ හඬ නැගී සිටිය යුතුයි. බොරදියේ මාළු බාන්නට ලෑස්ති වෙච්ච උදවිය ඉන්නවා. කෙන්ද කන්ද කරන්නට ලෑස්ති වෙච්ච උදවිය ඉන්නවා. යුද සමයේ කෝටි ගණන් මුදල් හම්බ කළ මිනිස්සු ඉන්නවා. යුද ආයුධ විවිධ ව්‍යාපාර තුලින් යුද්ධය නොමැතිකම ඔවුන්ට විශාල පාඩුවක්. ඔවුන්ට යුද්ධයක අවශ්‍යතාවය මතුවෙලා තිබෙනවා. රට සුන්නත් දූලි වෙලා ගිය දෙන් මේ රටේ දුවා දරුවන් දහස් ගණනින් ජීවිත පරිත්‍යාග කළ දෙන් මගේ සාක්කුවට වැටෙන මුදල් ටික වැටෙනවා නම් ඕන දෙයක් වෙච්ච දෙයින් කියලා හිතන පිරිසක් අප සමාජය තුල ඉන්නවා. ඊටාම අල්ප පිරිසක්. ඒ අය විවිධ මුහුණුවරකින් සමාජයට අවතීර්ණ වෙන්න පුළුවන්. එවන් තත්වයන් පරාජයට පත් කළ යුතුයි. ඒ කළ හැකි කළ යුතුයි. එය නොකරනවා නම් අපි අපේ හානිය විනාශය අපේ දෑතින්ම නිර්මාණය කරගන්න තත්ත්වයටයි පත්වෙන්නේ. අපි එකතු වෙලා එකට අත්වැල් බැඳගෙන එක මවකගේ දුවා දරුවන් මෙන් කටයුතු කරනවා නම් මේ උදවියට කිසි දෙයක් කරන්න බෑ. අපි සමීප විය යුතුයි. අපේ දුරස්ථභාවය මේ උදවිය වාසියක් හැටියට ලබා ගන්නට ඉඩ නොහැරිය යුතුයි. ඒ නිසා අද දින මේ රැස්වීම ඓතිහාසික රැස්වීමක්. මේ කතිකාව ඓතිහාසික කතිකාවක්. මුළු රටටම ආලෝකය තල්ගස් පිටියෙන් මතුවෙන්නට මේ කරන්නා වූ ක්‍රියාවට මුළු රටේම ආශිර්වාද අනිවාර්යයෙන්ම ලැබෙයි. මේ කරුණු ටික පවසමින් දැන් තමයි මගේ මාතෘකාවට එන්න ලෑස්ති වෙන්නේ. ඒ නිසා සමා වෙන්න. ඉස්ලාමය ගැන කතා කරන්න පෙර අපි මනුෂ්‍යයාට ආගමක් අවශ්‍යද කියන තත්ත්වය සලකා බැලිය යුතුයි. ආගම් තියෙන්නේ කාටද? සත්ත්ව ලෝකේ එක සතෙක් පමණයි මනුෂ්‍යයා. අන් සතුන්ට දහම් තියෙනවද? ඇයි මනුෂ්‍යයාට පමණක් දහමක අවශ්‍යතාවය මතුවලා තිබෙන්නේ? මේ පිළිබඳ සාකච්ඡා කළොත් දහමක් නැති අනෙක් සත්තුන්ගෙන් අපි වෙන් වෙන්නේ කොහොමද? අපිට දහමක් අවශ්‍ය වන්නේ ඒ සුවිශේෂී ලක්ෂණ නිසාද? අපට දහමක් නොතිබුණා නම් අපි මොන පැත්තටද යන්නේ? මෙවන් කරුණු සාකච්ඡා කළොත් ඉස්ලාමය පිළිබඳ අදහස තමුන්නාන්සේලාගේ සිතුවිල්ලට ඉදිරිපත් කරන්න පහසු වෙයි කියලා මම හිතනවා. අර ටෙලිවිෂන් එකේ විවිධ නාලිකා තියෙනවා. දැන් අර ඩයලොග් ටීවී එකේ තියෙනවා
National Geography Discovery මේ සතුන් පිළිබඳ නාලිකා. දවසක් මම National Geography නාලිකාව බලා සිටිද්දී වැස්සියෙක් පැටියෙකු බිහි කරන එක නිවේදකයෙකු විසින් දැන් විග්‍රහ කරනවා. The cow is about to deliver the calf and it 2 minutes left, 1 minute left, half minute left. අවනම කියා දැන් අන්න පැටියා ඇවිල්ලා ආවා. දැන් ආයෙත් නිවේදකයා දැන් විග්‍රහ කරනවා මේක. වැටිලා දැන් පැටියට ඇවිදින්න බෑ. මේවා හයිය නැහැ. මිනිත්තු 2-3ක් මේ දනිස් නැමින මේ වැටි පැටියා නැගිට හිටියා. මිනිත්තු ගාණක් ඇතුළත නැගී සිටියා. දැන් මේ පැටියාගේ මූලික අවශ්‍යතාවය මොකද්ද? කුසගින්න පිපාසය. දැන් මෙයාට කෑම ඕනේ, බොණ්ඩ ඕනේ. පෝෂ්‍ය අවශ්‍යයි. දැන් වැස්සි කියනවාද පැටියට මගේ පැටියෝ ඔබට බඩගිනි බව මම දන්නවා, ඔබට දැන් පිපාසය තියෙන බව මම දන්නවා. කිරි තියෙන්නේ මෙතන මෙහෙ එන්නකෝ කියලා කතා කරලා කිරි ටික කියලා කටේ තියනවද? නෑ. මේ මොහොතේ දැනට මිනිත්තු ගානකට ඉස්සර මෙලොව එළිය දුටු මේ වසු පැටියා එතෙක් මවගේ ගර්භාෂය තුල වැඩුණු මේ අලුත් වසු පැටියා කිරි තියෙන්නේ කොහෙද කියන එක සොයාගෙන යන්න දන්නවා. වැස්සි පෙන්වන්නේ නෑ. මේ දැනුම කොහොමද මේ පැටියාට ලැබුණේ? මේකෙන් අපිට විශාල පාඩමක් තියෙනවා. මේ වසු පැටියා ලෝකෙට බිහි වෙන්නේ ජීවන ඒ වසු පැටියාගේ ජීවන සැලැස්ම පිළිබඳව අවබෝධයකින් යුක්තවයි. බිහි වෙච්ච මොහොතේ සිට ටියුෂන් පන්ති, මහා විද්‍යාල, ප්‍රාථමික, මොන්ටිසෝරි මේ කිසිවකට නොගිහින් ජීවත් වෙන්න ඕන සැලැස්ම හදා ගන්නට වසු පැටියාට හැකියාව තියෙනවා. කාගේවත් දැනමුතුකමකින් තොරව මිනිස් දරුවෙක් ලෝකෙට බිහි වුණාම ඔහුට කරුණු 2-3ක් පමණයි කළ හැකි. හැඬීම පළමු දේ. අපි හඬාගෙන තමයි. එනිසායි අර එක විද්වතෙක් කිව්වේ අපි මෙලොව එළිය දකින්නේ අඬාගෙන. අපි මෙලොවින් සමුගත යුත්තේ අන් අයගේ නෙත්වලට කඳුළු පුරවමින්. අනේ අපෝයි ගියේකමයි හොඳ කියන ජීවිතයක් අපි ගත නොකළ යුතුයි. අඬාගෙන එන දරුවා එයාට දන්නේ ඇඬීම. ඇඬුවේ නැත්තම් වාර්තා කරනවා child did not cry. දැන් පීඩියාට්‍රිෂියන් එනවා ඒ දරුවන් පිළිබඳ විශේෂඥ එක්කෙනා ඇවිල්ලා දරුවා ඇයි ඇඬුවේ නැත්තේ කියලා හොයනවා. අඬන්න ඕනේ. ඇඬීම දරුවා දන්නවා. කක්ක කරන්න ගන්නවා, චූ කරන්න දන්නවා. මෙන්න කිසි දෙයක් දන්නේ නැහැ. මේකයි මනුෂ්‍ය දරුවාගේ ස්වභාවය. මවගේ සෙනෙහස, මවගේ ආදරය, මවගේ බැඳියාව මේ දරුවාට නොතිබුණා නම් දවස් 2කට වැඩියෙන් දරුවාට ජීවත් වෙන්න බෑ. මැරිලා යනවා. ඔහුට මඟ පෙන්වීමක අවශ්‍යතාවය තියෙනවා. මනුෂ්‍ය දරුවාට උපකාර කළ කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඔහුගේ ජීවන සැලැස්ම ඔහු විසින් ගොඩනගා ගත යුතුයි මඟ පෙන්වීමක් තුළින්. සත්ව පැටියාට ඒ තත්ත්වේ නෑ. ඔහු ජීවත් විය යුතු සැලැස්ම ඇතිව තමයි ලෝකෙට බිහි වෙන්නේ. ඒ නිසාම තමයි ඉපදිච්චි මොහොතේම වසු පැටියා කිරි තියෙන්නේ කොහෙද කියන එක හොයාගන්නේ. දැන් මෙලෙස එන සත්වයා හා මනුෂ්‍යයා අතරේ පොදු ලක්ෂණ කීපයක් තියෙනවා. සතුන්ට
තියෙන හා මනුෂ්‍යයාට තියෙන පොදු ලක්ෂණ තමයි කුසගින්න මේ දෙපිරිසටම පොදුයි. පිපාසය මේ දෙපිරිසටම පොදුයි. ලිංගික උත්තේජනය මේ දෙපිරිසටම පොදුයි. ප්‍රජනනය මේ දෙපිරිසටම පොදුයි. නින්ද මේ දෙපිරිසටම පොදුයි. ආරක්ෂාව පිළිබඳ හැඟීම මේ දෙපිරිසටම පොදුයි. මදුරුවේ කිට්ටු වෙනකොට අත හෙල්ලුවොත් ඌ දන්නවා මේ මට වැඩේ දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. ඌ වෙට්ටුවක් දාලා යන්න යනවා. මේ මදුරුවා හිටන් දන්නවා මෙච්චර චූටි මදුරුවක් දන්නවා මේ ඌගේ ආරක්ෂාව පිළිබඳ හැඟීම තියෙන බව. බල්ලෙකුට මෙහෙම අපි කකුල ගහන්න නැමුණා දන්න මේ ගලක් ගන්න යන්නේ ගල වදින්න ඉස්සර දුවන්න ඕනේ කියලා බල්ලා දුවනවා. මේක මිනිස්යාටයි තිරිසනුන්ටයි පොදු වූ ලක්ෂණ. මේ ලක්ෂණ පමණද සතුන්ටයි මිනිස්යාටයි තියෙන්නේ? තව සුවිශේෂී ලක්ෂණ කීපයක් මිනිස්යාට පමණක් තිබෙනවා. මිනිස්යාට පමණක් සීමා වූ සුවිශේෂී වැදගත්ම ලක්ෂණය මිනිස්යාට විචාර බුද්ධිය තියෙනවා. අපි පසිඳුරන් මගින් තොරතුරු අපේ මොළයට විචාරය සඳහා අන්තර්ගත කරගන්නවා. ඒ ඇතුළත් වෙන්නා වූ තොරතුරු විචාරයට ලක් කරමින් අලුත් තීන්දුවකට මේ හැකියාව මිනිස්යාට තියෙනවා. සතුන්ගේ හැකියාව නැහැ. ප්‍රතික්‍රියාත්මක හැකියාව පමණයි සතුන්ට තිබෙන්නේ. විචාරණය සතුන්ට නැහැ. අපි දැන් වැරදි කරනවා. පොලිසියට අහු වෙන්නේ නැහැ. උසාවි යන්න අවස්ථාවක් එන්නේ නැහැ. එසේ නොවුනත් අපේ හෘද සාක්ෂිය කියනවා ඔබ වැරද්ද කරපු කෙනෙක්. හොඳ නරක පිළිබඳ හැඟීම මිනිස්යාට තියෙනවා. මේක සතුන්ට නැහැ. කොච්චර රහසිගතව කළත් ඔහුගේ හෘද සාක්ෂිය ඔහුට කියනවා උඹ නරක වැඩක් කළේ කියලා. නමුත් නූතන මනෝවිද්‍යාව දැන් හොයාගෙන තියෙනවා වැරද්ද දිගටම කරගෙන යන විට ඒක ඔහුට වැරද්දක් බව පේන්නේ නැහැ. ඒක ඔහුගේ ජීවිත චර්යාවේ ස්වභාවික ක්‍රියාවක් බවට පත්වෙමින් ඒ වැරද්දක් හැටියට පෙනීමේ හැකියාව ඔහුගේ චෛතසිකයෙන් ඉවත් වෙනවා. නමුත් ආරම්භක කාලයේ වැරද්දක් කරන විට ඒ වැරද්ද සඳහා දඬුවම් දිය යුතු ආයතනයන් එසේ නිකරුවත් ඔහුගේ හෘද සාක්ෂියට දඬුවම් දෙනවා. නමුත් දිගටම කරගෙන යද්දී හෘද සාක්ෂියට ඒක වැරද්දක් හැටියට තක්සේරු කිරීමේ හැකියාවෙන් මිදී ඒක ඔහුගේ ජීවන චර්යාවේ කොටසක් බවට පත් වෙලා ඒක ඔහු ස්වභාවික දෙයක් හැටියට කරමින් යන්නට තත්ත්වයක් ඇති. ඒ නිසා තමයි දරුවන් විශේෂයෙන්ම පාසල්වල වැරදි කරන විට ආරම්භක කාලයේම ඔවුන්ට කෝට්ටෙන් කියා දෙන්න පෙර ඔවුන්ගේ හිතට කතා කළ යුතුයි. ඔවුන්ගේ මනසට කතා කළ යුතුයි. මම ලෝකයේ වැදගත්ම පාසලක වැඩ කළ අවුරුදු 20ක් පිටරට. ඒ පාසලේ නීති ක්‍රීති කීපයක් තිබුණා. මේ විදුහල්පතිවරු ඉන්න නිසා මම කියන්නේ. මේ කෝට්ට පාවිච්චි කරන්න බෑ. ගැහුවොත් ගුරුවරයා එදිනම ඒ මොහොතේම අස් කරනවා. යන්න බෑ. යව තියාගන්න නෑ. කිසිම දරුවෙක් ෆේල් වෙන්න බෑ. ෆේල් වුණත් ගුරුවරයා ගෙදර. කල්ැතුව ගුරුවරයා කියන්න ඕනේ මේ දරුවා ෆේල් වෙනවා. මෙයාගේ අධ්‍යාපන නැඹුරුව හරි නෑ. ඒකට ක්‍රමවේද පාසල සකස් කරලා තියෙනවා. අධ්‍යාපන උපදේශකවරු, මනෝවිද්‍යා උපදේශකවරු ලෝක පිළිගත් විද්‍යාල වලින් සහතිකලත් උදවිය ඒ පාසලේ පත් කරලා තියෙනවා. පළමුව මනෝවිද්‍යා උපදේශකවරයා කතා කරනවා. විදුහල්පතිවරයා කතා කරනවා. පාසලේ අධ්‍යක්ෂකවරයා කතා කරනවා. පාසලේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සභාපතිවරයා ශිෂ්‍යත්වයේ කතා කරනවා. මේ සියල්ල අසාර්ථක වුණාම දෙමව්පියන්ව ආරාධනා කරලා දෙමව්පියන්ගේ අඩුපාඩු ගැන සොයා බලනවා. ඒ දෙමව්පියෝ නිසා මේ දරුවා වැරදි පැත්තට යොමු වෙලා තියෙනවද කියන එක. ඒ නිසා දෙමව්පිය යහමග යවන්න බෑ. මේ සියල්ල අසාර්ථක වුණොත් දරුවා ඉස්කෝලෙන් අස් කරනවා. මේ පාසලට සුදුසු නැtei කියලා.
මේ කිව්වේ මේ හෘද සාක්ෂිය අර වැරද්ද දිගට කරගෙන යන්න ඉඩ දුන්නොත් විරයි. ඒක එයාගේ දැන් මේ කුඩු ව්‍යාපාරය සොරකම විශේෂයෙන්ම හිඟා කෑම. කෝටිපතියෝ හිඟා කරනවා. මේ මෑතකදී පුවත්පතේ තිබුණා. එයාගේ ගිණුමේ ලක්ෂ 20කද 30කද මුදලක් තියෙනවා. නමුත් එයාට හිඟා නොකා ජීවත් වෙන්න බෑ. එයා ඒක හුරු වෙලා. ඒක එයාගේ චර්යාව බවට පත් වෙනවා. ආරම්භයේ ලැජ්ජාවත්. ඒ නිසා මිනිස්යාට තියෙන සුවිශේෂී ලක්ෂණ අපි සාකච්ඡා කරමු හිටියේ විචාර බුද්ධිය. ඔහුට හෘද සාක්ෂිය මත පදනම් වෙච්චි සම්මා හා අසම්මා ක්‍රියා පිළිබඳ හැඟීම මිනිස්යාට තියෙනවා. මිනිස්යාට තෝරගැනීමේ නිදහස තියෙනවා. මිනිස්යාට ඕන දෙයක් තෝරගන්න පුළුවන්. ඒ නිදහස මිනිස්යාට තියෙනවා. වැදගත්ම දේ ලැජ්ජ බය මත පදනම් වූ සදාචාරයක් මිනිස්යාට තියෙනවා. මේ සදාචාරය කියන එක තමයි සතුන් හා මිනිසුන් අතරේ මිනිස්යාට තියෙන සුවිශේෂී ලක්ෂණ වලින් ඔහුගේ චරිතයට බලපාන කොටස තමයි සදාචාරය. තෝරගැනීමේ නිදහස කියන එක සදාචාරයට යහපැත්තට තෝරගන්නවද සදාචාරයට අයහපැත්තට තෝරගන්නවද කියන එක තමයි තෝරගැනීමේ නිදහසින් වෙන්නේ. විචාර බුද්ධියෙන් සිද්ධ වෙන්නේ විචාරය කරලා ඔහු තීන්දු කරනවාද සදාචාර වෙන්නට තීන්දු කරනවාද සදාචාර විරෝධී පුද්ගලයෙක් බවට පත් වෙන්නට තෝරගන්නවාද. ඔහු හෘද සාක්ෂිය අනුව ඔහුගේ චරිතයට වැරදි දෙයක් නිරන්තරයෙන් කරමින් සිට ඔහු ඒ ක්‍රියාව තමන්ගේ චර්යාවේ කොටසක් බවට පත් කරගන්නවාද නැත්නම් සදාචාර සම්පන්න පුද්ගලයෙක් බවට ඔහු ජීවත් වෙන්න අදිෂ්ඨානක චරිතයට එකතු වෙන්නේ සදාචාරය විතරයි. ඊළඟට තව එක සුවිශේෂී ලක්ෂණයක් තිබෙනවා. මිනිසයා කුමන දහමේ සිටියත් මිනිසයා දහමක නොසිටියත් මේ විශ්වයේ යම්කිසි බලයක් තියෙන බව මිනිසයා විශ්වාස කරනවා. මේකට මම උදාහරණයක් කියන්න මම මේ සංගරාවක කියවපු දෙයක්. ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය ප්‍රධානතම විශ්වවිද්‍යාලය හාවර්ඩ් විශ්වවිද්‍යාලය ඊළඟට ප්‍රින්ස්ටන් ඊළඟට ජෝන් හොප්කින්ස් එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් වගේ ඇමරිකාවේ ප්‍රධානතම විශ්වවිද්‍යාල තමයි මේ. ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට පර්යේෂණාත්මක වැඩසටහනක් සඳහා ශිෂ්‍යයන් පිරිසක් සහභාගී වෙනවා. මහාචාර්යවරුන්ගේ මණ්ඩලයකින් අධිෂ්ඨිරය යටතේ. මෙසේ සහභාගී වෙච්ච ශිෂ්‍යයින්ට ඒගොල්ලන්ට ඇතුළත් වීමේ ෆෝර්මය දුන්නාම ඒගොල්ලෝ හැම දෙනෙක්ම වගේ එක්කෙනෙක් හැරෙන්න කියා තිබුණේ මම දහමක් නෑ ඒතිස්ට් කිසිම දහමක් විශ්වාස කරන්නේ නැtei කියලා. එක්කෙනෙක් විතරයි කිව්වේ ආයම ක්‍රිස්තියානි මොකද ඇමරිකාව බහුතර කතෝලික රටක්. මහාචාර්යවරු මේ ෆෝම්ස් ටික බලලා තීන්දුවක් ගත්තා. හරි දැන් මේගොල්ලෝ පරිශනාත්මක වැඩසටහනකට සහභාගී වෙන්න ඇවිල්ලා තියෙන්නේ. අපි මේගොල්ලෝ තියලා පරිශනාවක් කරමු කියලා. ඒගොල්ලෝ මොකද්ද? ඒකට සැලසුමක් හැදුවා. අර පහලින් පියාසර කළ හැකි ඇක්‍රොබැටික් ප්ලේන් කියන්නේ දැන් මේ කරනම් ගහන්න පුළුවන් ප්ලේන් තියෙන්නේ. සීට් 25ක ප්ලේන් එකක් තෝරලා පයිලට්ට කල්ැතුව උපදේශ දුන්නා කැමරා හයි කරලා මේ ශිෂ්‍යයින්ට කිව්වා අපේ විශ්වවිද්‍යාලයේ මේ පර්යේෂණාත්මක වැඩසටහනට සහභාගී වෙන්න ආපු ඔබ තමුන්නාන්සේලාව පිළිගන්නට අපි කරන ගෞරවයක් හැටියට පහලින් පියාසර කර හැකි ගුවන් යානයකින් නගරය සැරිසරා බලා ආපසු ඇවිත් අපි සමග එකට තේපැන් සංග්‍රහයකට සම්බන්ධ වෙන්නේ කියලා. ශිෂ්‍යයෝ සියලු දෙනාම සතුටෙන් මේ ආරාධනය පිළි අරගෙන අපි දැන් නගරය බලන්න යනවා කියන සතුටෙන් යද්දී පයිලට්ට මේ මහාචාර්යවරු උපදෙස් දීලා තිබුණා ටිකක් දුර ගිහිල්ලා උඩට ගිහිල්ලා මෙහෙම හරවලා මෙහෙම පෙරලා කරණම් ගහලා කියන්නේ I have lost control of the plane. දැන් attention please දැන් පයිලට් කතා කරනවා මේ ඇතුලේ ඉන්න මේ passengers ලට attention please ඔබගේ අවධානය යොමු කරන්න මේ ගුවන් යානයේ පාලනය මගෙන් තොරයි මට පාලනය කරන්න බෑ. දැන් ගුවන් යානය පයිලට්ට පාලනය කරන්න බැරි නම් ඊළඟට මොකද්ද සිද්ධ වෙන්න පුළුවන්? අපි ඔක්කොටම තටුවේ ඇවිල්ලා අපි පියාසර කරලා පහලට එනවද? නෑ. ගුවන් යානයේ පහලට වැටිලා විනාශ වෙනවා. එවැනි දෙයකින් විනාශ වුණොත් කවුරුවත් ජීවිතේ බේරගන්නේ නෑ. දැන් මේ කිසිම දහමක් විශ්වාස කරන්නේ නැtei කියලා එක්කෙනෙක් කරන ඔක්කොම කිව්වේ
මොකද්ද ඇතුලේ ඒගොල්ලන්ගේ ප්‍රතික්‍රියාව? දැන් දහමක් නැති කෙනාට මේ පොතේ මරණය කියන්නේ පොතේ අවසාන පිටුව. මරණය පොතේ ඉවරයි. ඒකට හැම මොකුත් නැහැ. දහම තියෙන කෙනාට තමයි සියලු දහම් වල මරණින් මතු ජීවිතයක් පිළිබඳ සාකච්ඡාවක් තිබෙන්නේ, විශ්වාසයක් තිබෙන්නේ. දහමක් විශ්වාස නොකරනාට ඔව් කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන් ඔහුගේ ශරීරයේ අඩංගු වෙච්ච මූල ද්‍රව්‍යයන් වලට පොළවත් එක්ක පස්සෙලා යනවා. එයාගේ පරිච්ඡේදයේ අවසාන පිටුව අවසానයි. පොත වහලා අම්බර්ථ පිස්වරයි. එයාට දුක් වෙන්න, කරදර වෙන්න, සිතන්න, සංකාවට පත් වෙන්නට, කලබල වෙන්නට කිසිම හේතුවක් ඇත්තේ නැහැ. මම තමුන්නාන්සලාගෙන් අහනවා මේ දහමක් නැtei කියා තමන්ගේ ඇතුළත් වීමේ ෆෝර්මේ සටහන් කළ පිරිසගේ ප්‍රතික්‍රියාව කෙසේ වෙන්නට ඇද්දයි කියා තමුන්නාන්සලාට මොහොතක් සිතා ගන්නට මා ආරාධනා කරනවා. හරි දැන් very good. Life or death both same. ඕන එකක් සමානයි. දහමක් නේ. හරකේ කෙළුවේ කුකුලෙක් නරියෙක් බල්ලෙක් කපුටෙක් මැරලා යනවා වගේ අපිත් මැරලා යන එච්චරයි. පරිච්ඡේදය අවසానයි. එසේ වුණේ නෑ. අභ්‍යන්තරේ සිටි සියලු දෙනා කඳුළු වගුරුවමින් මේ දැන් මේක කැමරාවකට වෙනවා. කඳුළු වගුරුවමින් කෑ ගහනවා. Oh God save me. Oh God save me. Oh God save me. දනිසෙන් වැටිලා කඳුළු වගුරුවමින් විශාල ජංජාලයක් කරමින් චංචලභාවයට පත්වමින් කාටද අමතරව අපිව බේරගන්නයි කියලා. ටිකක් දුර ගිහිල්ලා ආයේ පයිලට් කියනවා attention please, I have gained control of the plane. අවධානය යොමු කරන්න, මම ගුවන් යානයේ පාලනය යහයුරින් සකස් කරගත්ත මේ දැන් මගේ පාලනය තමයි මේ යකඩ ගොඩ දැන් ක්‍රියාත්මක වෙන්නේ. බය වෙන්න එපා. Thank God. Thank God. කාටද ස්තුතිවන්ත වෙනවා. මේ ඒතිස්ලා. ඒකයි මං කිව්වේ මේක සතුන්ට නෑ. මේක මනුෂ්‍යයාට තියෙනවා. මම කිව්වේ විචාර බුද්ධිය කියලා. ඒකත් මම විස්තර කරමින් ඉස්ලාමයේ පැත්තට යන්න. විචාර බුද්ධිය කිව්වහවත් ඒක පිළිබඳවත් යම් යම් වැරදි අවබෝධයන් අපේ සිත් සතන් තුල මතුවෙනවා. තමුන්නාන්සලා දන්නවා මේ කොටි ත්‍රස්තවාදයේ ක්‍රියාත්මක වෙච්ච යුගයේ කොළොන්නාව තෙල් ගබඩාවට කොටි ප්‍රහාරයක් ආවා. දැවැන්ත ප්‍රහාරයක්. විශාල ගිනි කන්ද ජාලයක් ඒ ප්‍රහාරය තුලින් මතු වුණා. ඒකට කිලෝමීටර් 25ක විතර ඈතින් 20ක් විතර ඈතින් ජීවත් වෙච්ච අපි දැනගත් අහසට විශාල දුම් කන්දරාවක් නගිනවා. විශාල දුම් කන්දරාවක්. කපුටෝ කුරුල්ලෝ කෑ ගහමින් ඔවුන්ගේ කූඩු වලට යන්න පටන් ගන්නවා. මේ අද වේල පහින් හිරු අපිට ආයිබෝන් කියලා හිතලා. කපුටට කුරුල්ලට ඒකට හිතන්න බෑ. දැන් අපි මොකද්ද කරන්නේ? අපේ පසිදුරන්ගෙන් තොරතුරු අපේ ਵਿਚාරයට ලක් කරනවා. ඕ මේක විශාල දුම් කන්දරාවක්. මේක කර්මාන්ත ශාලාවක දුම් කවුලුවකින් නගින දුමක් වෙන්න බෑ. අතිවිශාල දුම් කන්දරාවක්. මේක කෙනෙක් තමන්ගේ ගෙවත්තේ වේලිච්චි කොල්ලාතු ටික එකතු කරලා ඒකට තැබූ ගින්නෙන් නගින ගින්නක් වෙන්න බෑ. මෙච්චර වෙන්න. මේ බැරියේ කියන සියල්ල අපි ඉවත් කරලා හිතනවා ඇත්ත වශයෙන්ම මේක මහා ගින්නකින් හැරෙන්න මෙවැනි දුම් කන්දරාවක් ඉන්න බැරියේ කියලා. මම තමුන්නාන්සලාගෙන් අහන්නේ මේ ගින්නකින් තමයි මේක ආවේ කියලා තීන්දුව කරන්නේ. ගින්න දැකලාද මේගොල්ලෝ? ගින්න දැකලා නැහැ. විචාරයට පමණයි යමක් දකින්නේ නැතුව පවතින සාධක තුලින් ඒ යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන්. මේ දකින්න අවශ්‍ය නැහැ. අල් කුර්ආනය නැවත මතක් කර දෙනවා. අපි දෙවිඳුන් දකින්නේ නැහැ. අපේ මස්ජිදේ තුලට මට හරි අකරතැබ්බයක් සිද්ධ වුණා. දැනට අවුරුදු 2කට ඉස්සර මම මාකොළ ජීවත් වෙනකොට කොළඹ ජාත්‍යන්තර පාසලක ශිෂ්‍යයෝ කෝවිලකට කිතුණු පල්ලියකට විහාරස්ථානයකට ගොහින් සියලු ආගම් ගිහලා මේ පල්ලියට ආවා.
දැන් ළමයි පල්ලිය ඇතුලේ ගිහිල්ලා හැමතැනම දුවනවා මුස්ලිම් දෙවියෝ බලන්න. Uncle, show us Muslim God. දැන් මුස්ලිම් God පෙන්වන්න දැන් ලොකු ගැටලුවක් පල්ලියේ මවුලවිතුමාට. එයාට ඉංග්‍රීසි දන්නෙත් නැහැ සිංහල දන්නෙත් එයා දන්නේ දෙමළ. මම ගෙවල් තුරුගේ පල්ලෙහාන් ඉන්න නිසා ඉන්න දැන් මේ ළමයින්ට මොන හරි දැන් ඒගොල්ලන්ට මේක ඒගොල්ලන්ට ඒ ළමයින්ට තේරුම් ගන්න බැරි ලොකු ළමයින්ට තේරුණා ගුරුවරු පොරොන්දු වුණා ළමයින්ට පැහැදිලි කරලා දෙන්නම් කියලා. දෙවියෝ අපි දකින්නේ නැහැ මෙලොවේදී. දෙවියන්ගේ සාධක අපි දකිනවා. දෙවියන් සත්‍යයි කියන එක පිළිබඳ මම හිතන්නේ ඊළඟ දේශනාවෙන් තමුන්නාන්සේලාට කඳුළු ඉදිරිපත් වෙයි. ඒක මම මෙතන එක මේ කතිකාවතේ එක ලක්ෂණයක් මේ අපි මේ ආගම් ප්‍රචාරණය සඳහා කරන කතිකාවතක් නෙවෙයි. අවබෝධය සඳහා කරන කතිකාවත. අර අපේ මතය ප්‍රකාශ කිරීම තමයි සිදු වෙන්නේ. ඒක තුලින් වැරදි අදහසක් සිත් තුළ ඇති කර ගන්නට එපා. මේක විවාදාත්මක කතිකාවක් නොවිය යුතුයි. මේක සංවාදාත්මක කතිකාවතක් විය යුතුයි. අපි විසංවාදී වුණොත් අනවබෝධය වර්ධනය වෙනවා. ඒ නිසා අපි විසංවාදී නොවි සංවාදී කතිකාවතක් යථාර්ථය බුද්ධිය මෙහෙවා කරන ක්‍රියාවක් බවට පත් කරගත්තොත් මේක යහයුරින් හොඳ හිත වර්ධනය කරලා අපිට යහ ජීවිතයක් එකමුතුවක් එක්සත්භාවයක් ඇති කරගෙන අපිට මේ රටේ ජීවත් වෙන්න පුළුවන්. හෙට දවසේ මුස්ලිම් වරුන්ට බුදුදහම පැහැදිලි කරන්නට අපේ ධර්මදර විනයදර මහා සංඝ රත්නයේ සූදානමින් ඉන්නවා. ඒකට මුස්ලිම් වරු බහුතරය සහභාගී කරවන ලෙස මා සංවිධායකයෙක්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ නිසා මේ විචාර බුද්ධිය කියන්නේ මිනිස්යාට පමණක් තියෙන දෙයක්. ඔහු නොදකින දෙවි කෙනෙක් විශ්වාස කරන්නට සාධක තුලින් අල්ලාහ් සුබ්හානහු දෙවිදුන් කියනවා. ඔබ දිහා නොබැලුවේද? ඔබ පෙර ජනයාට සිදු වූ දේවල් පිළිබඳ සොයා බැලුවේ නැද්ද? මේ ලෝකයේ දෙස ඔබ දැස් අර විමසා බැලුවේ නැද්ද? ප්‍රශ්න කුරානයේ ප්‍රශ්න පිට ප්‍රශ්න අහනා දෙවිදුන් අපෙන්. ඇයි? උන්වහන්සේ ඉන්නා බව පෙන්වන්නට. ඒකයි කුරානයේ තියෙන අලංකාරය. එහි තුල ගැබ්වී තිබෙන විද්‍යාත්මක සාක්ෂි කුරානයේ අභියෝගයකුත් ඉදිරිපත් කරනවා. විචාර භයානක අභියෝගයක්. අෆලා යතදබ්බරුනල් කුරාන්. ඔවුන් මේ කුරානයේ පරිශීලනය කර බලන්නේ නැද්ද? මේ බලන්නේ නැද්ද මේකේ මොකද්ද තියෙන්නේ කියලා? එසේ කියලා කියනවා මේක මගෙන් නොවේ. වෙන අයෙකුගෙන් පහළ වෙච්ච පණිවිඩයක් නම් මෙහි අන්තර්ගතයේ අනේක විද ගැටුම්කාරී මත එකිනෙකට නොගැලපෙන මත තිබෙන්නට ඉඩ තිබුණා. මේක කරුණු දෙකකින් ඉදිරිපත් වෙනවා. මොකද එක තැනකින් කියන දේ අනිත් තැනින් ගැටෙනවා නම් මත දෙකම හතුයි සුදුයි වුණා නම් එක දෙයක් දෙකම බොරු. ඇතුලේ රතුයි කියන දේ භෞතික ලෝකයේ කළු පාට නම් මේ ඇතුළේ තියෙන දේ බොරු. දෙවිඳුන් අභියෝගයක් ඉදිරිපත් කරනවා. අවුරුදු 1400කට ඉස්සර පහළ කළ මේ අල් කුරානය ඔබලා පරිශීලනය කර බලන්නේ නැද්ද? ප්‍රශ්නයක් අහනවා. වලව් කාන මින් ඉන්දිල්ලා ලවජුදු ඉඛ්තිලාෆන් කතීරා. මේ ඇතුලේ අනේක විද ගැටුම්කාරී තත්වයන් තියෙන්න තිබ්බා. අවුරුදු 1400ක් එක්කෙනෙක් එක මත ගැටුමක් සොයාගත්තා. එක කුරාන් මම හිතන්නේ 88 වෙනි පරිච්ඡේදය 88 වෙනි පරිච්ඡේදය මේ කුරානයේ සඳහන් වෙච්ච නගර සියල්ල සොයාගෙන තියෙනවා. එක නගරයක් සොයාගෙන නැහැ. ඉරම් නගරය කියලා. ඉරම දාතිල් ඉරම් කියන කුරාන් වාක්‍යය තියෙනවා. දැන් කුරානයේ පරිශීලනයේ අරාබි මුස්ලිම් නොවන ජනයා ලක්ෂ මිලියන ගාණක් ඉන්නවා. මුස්ලිම්වරු නෙවෙයි. ලෙබනනයේ ඊජිප්තුවේ ඒගොල්ලෝ අරාබි භාෂාවේ නිපුණත්වයට පත්වෙච්ච උදවිය. ඒගොල්ලෝ අරාබි කුරානයේ පරිශීලනය කරලා කිව්වා මේ කුරානයේ තුල මේ ඉරම් කියන නගරයක් ගැන කියනවා. කොහෙද ඉරම් නැහැ. ඉරම් බොරු. ඒ නිසා කුරානයේ කියන දේ යථාර්ථයෙන් ලෝකයේ නැති දෙයක්. ඒ නිසා ඔබලා කියන අභියෝගය දැන් අපි දිනුම් උඹලා පරදයි. වැඩිකල් ගියේ නැහැ. 1975 දකුණු සිරියාවේ කැණීම් වල යෙදිච්ච පුරාවිද්‍යාඥයන්
නගරයක් සොයාගන්නවා එබ්ලා කියලා. එබ්ලා. මේක මුස්ලිම්වරු සොයාගත්තු දෙයක් නෙවෙයි. ඇමරිකානු පුරාවිද්‍යාඥයන් සොයාගත්තු දෙයක්. අවුරුදු 5000කට පැරණි නගරයක් සොයාගන්නවා එබ්ලා කියලා. එබ්ලා නගරය වැලිවලට අවුරුදු යට වෙලා අවුරුදු 5000ක් වෙනවා. දැන් මේ නගරය ඔක්කොම කැණීම් කරගෙන යද්දී ඒගොල්ලෝ සොයාගත්ත මේ නගරයේ ලේඛනාගාරය. ඒ ලේඛනාගාරයේ ලෙස සැලකිය හැකි තැන. එහි ලේඛන සකස් වෙලා තිබුණේ ඝන මැටි වලින්. අපි ශිලාලිපි ලියනවා වගේ ගණීකරණයට ශක්තියට හැදූ මැටි වලින් ඒගොල්ලන්ගේ ඒ ලේඛන සකස් වෙලා තිබුණා. එක ලේඛනයක් හොයාගත්තා මේ එබ්ලා නගරය වාණිජ සම්බන්ධතාවයන් පවත්වාගෙන ගිය නගර ලැයිස්තුව. අවුරුදු 5000කට පරණයි මේ එබ්ලා නගරේ ඉතිහාසය අනුව. ඒ පුරාවිද්‍යාඥයන්ගේ මතය අනුව. නබිතුමා අවුරුදු 1400කට ඉස්සර අරාබිකරයේ ජීවත් වුණේ. කුරානයේ පහළ වෙන්නේ එතුමාගේ වයස අවුරුදු 40 දී පටන් අරන් අවුරුදු 23ක් දක්වා පහළ වෙච්ච වැකිවල එකතුව තමයි අල් කුරානය. මේ ලැයිස්තුවේ තිබුණ ඉරම් නගරය. ඉරම් බොරුවක් නොවේ කියන එක ඔප්පු වුණ 1976. 1996 දී හොයාගන්නවා සත්‍ය වශයෙන් ඉරම් නගරය. අවුරුදු 5000ක් 6000ක් පැරණි නගරයක්. මේක කෙලෙසද ලියන්න දන්නේ නැති අනක්ෂර සාක්ෂරතාවයක් නොතිබිච්චි අකුරු දන්නේ නැති එඬේර ජීවිතයක් ගත කළ සම්මත අධ්‍යාපනයක් නොතිබිච්චි කාන්තාරේ ජීවත් වෙච්චි අනාථකමින් අනාථකමට ගිය මේ මොහම්මද් කියන පුද්ගලයාගෙන් මේ කුරානයේ බිහි වුණා නම් එතුමා කෙලෙසද මේ විස්තර මේ ග්‍රන්ථයට ඇතුළත් කරන්නේ. එතුමාගේ දැනුමෙන් මේක කළ නොහැකි. මේක ඒ පුස්තකයට ඇතුළත් වෙනවා නම් ඇතුළත් විය හැක්කේ මේ සියල්ල දන්නා තැනකින් මේ කුරානයේ පහළ වුණොත් විතරයි කියන යථාර්ථවාදී තීන්දුවට ඕනෑම බුද්ධිමතුෙකුට එන්න අපහසුතාවයක් ඇතිද කියලා ආන්නට කැමතියි. මේකයි යථාර්ථය. මේ කරුණු ටික පවසමින් දැන් තව මාතෘකාවට ගියේ නැහැ. දැන් මාතෘකාවට යන්න. දැන් මිනිසාගේ හැසිරීම් රටාව අපි ඉස්සර පැහැදිලි කළා වගේ සතුන් ලෝකෙට තමන්ගේ ජීවන සැලැස්ම ඇතිව තමයි ලෝකෙට බිහි වෙන්නේ. දැන් කුඩා කාලේ අර මනුෂ්‍යයාට තියෙන තෝර ගැනීමේ නිදහස. හිතන්න පුළුවන්. ඕනේ තීන්දුවකට එන්න පුළුවන්. මේ හැකියාවත් එක්ක වැඩෙන දරුවා ඊටාම පළල් පරාසයක් තුල හොඳ හා නරක අතරේ වෙනස් වෙන්න පුළුවන් හැකියාවක් මනුෂ්‍ය දරුවාට තියෙනවා. සතුන්ට බෑ. සතුන්ට කළ හැකි ඒ සතාගේ ජන්මයෙන් ලැබිච්ච සැලැස්ම තුල ජීවත් වීම යන එක පමණයි. ඒකට හැන් සතුකට යන්න බෑ. මනුෂ්‍යයාට ඔහුට මහමග අතුකාන කෙනෙක් වෙන්න පුළුවන්. රොකට් විද්‍යාව ඉගෙනගෙන අඟහරු ලෝකෙට රොකට් එකක් යවන තත්වයට ඔහුට පත් වෙන්න පුළුවන් මනුෂ්‍යයාට. මෙවැනි හැකියාවන් ඔහුට යහපුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඔහුට ලෝකයේ අන්තිම නරකම පුද්ගලයා බවට පත් වෙන්න පුළුවන්. මේ මනුෂ්‍යයාගේ හැකියාව. ඒ නිසාම මනුෂ්‍යයාට ආරම්භයේ සිටම පාලකයෝ ඉන්නවා. මනුෂ්‍ය දරුවාගේ පළමු පාලිකාව ඒ දරුවාගේ සදාදරණීය මවයි. මව සෑම දෙයක්ම නිරීක්ෂණය කරනවා. මව මේ දරුවාව නිරන්තරයෙන් නිරීක්ෂණය කරන වැරදි කරන්න එපා. මේ හොඳ පැත්තට උපදෙස් දෙනවා. ඊට පස්සේ තාත්තත් එකතු වෙනවා. පාසලට ගියාම ගුරුවරියන් මේ සියලු දෙනාම එකතු වෙනවා. රැකියාවට ගියාම තමන්ගේ උසස් නිලධාරීන් ඔහුගේ පාලකයෝ බවට පත් වෙනවා. මහමකට බැස්සාම ට්‍රැෆික් පොලිසිය ඉන්නවා. ඩබල් ඉර පැන්නද සිංගල් ඉර පැන්නද මේ කහිරෙන් මිනිස්සු යනකොට ඒක පෙරලගෙන ආවද නීතිය. මේක අවශ්‍යයි. මනුෂ්‍යයාට මේක අවශ්‍යයි. මනුෂ්‍යයාට හැම තැනම පාලකයෝ. මේ පාලකයන්ගෙන් මනුෂ්‍යයාගේ අර මං කිව්වේ මනුෂ්‍යයාට වූ සුවිශේෂී වූ සදාචාරය මේ
භෞතික පාලකයින්ගෙන් ඔහුව යහමකට යවන්න පුළුවන් වෙලා තියෙනවද? එසේනම් අද සිරගෙවල් වැසී තිබිය යුතුයි. එසේනම් පුවත්පත්වල අපරාධ වාර්තා කරන පිටුගාන අඩු විය යුතුයි. දිනෙන් දින අපරාධ වාර්තා කරන පිටුගාන පුවත්පත්වල වැඩි වෙමින් පවතිනවා. සදාචාර සෝදපාලුවකට අපි මුහුණ දෙමින් ඉන්නේ. මේ කිසිම පාලකයෙකුට ඔහුව පාලනය කරන්න බැරි වෙලා තියෙනවා. එහෙනම් අපිට මේ ගැන සිතන්න අවශ්‍යයි. ඇයි මනුෂ්‍යයා මෙහෙම ක්‍රියා කරන්නේ? මේ ක්‍රියාවට මුල් වෙන්නේ කුමක්ද? මේ ක්‍රියාවට මුල් වෙන්නේ ඔහුගේ සිතයි. මම හිතන්නේ බුදුන් වහන්සේගේ දේශනය තුළ චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතනාවම තමයි ක්‍රියාව, කර්මය. මේ චේතනාව තමයි ක්‍රියාවට මුල් වෙන්නේ. එහෙනම් මනුෂ්‍යයා යහමඟ යවන්නට නම් ඔහුට පාලකයෙක් අවශ්‍යයි. ඒ පාලකයා ඔහුගේ සිත පාලනය කරන පාලකයෙක් වෙන්නට ඕනේ. මේ සිත ගුරුවරුන්ට දෙමව්පියන්ට පාලනය කරන්න පුළුවන්ද? බෑ. මේ සිත අධිකරණයට පොලිසියට උසාවියට සිරගෙදරට පාලනය කරන්න පුළුවන්ද? අත්වශයෙන්ම බෑ. ඔහුගේ ක්‍රියාව පමණයි, භෞතික ක්‍රියාව පමණයි මේ සියලු භෞතික පාලනකයින්ට පාලනය කළ හැක්කේ. සිත පාලනය කරන්න බෑ. සිත පාලනය කළ හැක්කේ ඔහුට විතරයි. මගේ හිත මටයි පාලනය කරන්න පුළුවන්. එහෙනම් මගේ හිත මට පාලනය කරන්න සිත පාලනය කළ හැකි පාලකයෙක් මට අවශ්‍යයි. දැන් මම තමුන්නාන්සලාගෙන් ප්‍රශ්නයක් අහනවා. අපි වැරදි වැඩ කරන්නේ සදාචාර විරෝධී වෙන්නේ ප්‍රසිද්ධියද රහසිගතවද? හැම කෙනෙක්ම බහුචරිතයට ගිහිල්ලා වැරදි වැඩ කරන්නේ රහසිගතව. රහසිගතව තමයි කරන්නේ. එක මුහුණක් අතෙන්ට වෙන මුහුණක් මෙතෙන්ට. රෑ ඩැනියෙල්, දවල් මිගෙල්. ඉංග්‍රීසි සාහිත්‍යය තුළ තියෙනවා ඩොක්ටර් ජෙකිල්, මිස්ටර් හයිඩ් එක්කෙනා. එයා ඩොක්ටර් ජෙකිල් හැටියට චරිතයක් රඟපානවා, මිස්ටර් හයිඩ් හැටියට වෙන චරිතයක්. බහුචරිතයට ගියහම ඔහු සිත පාලනය කරගත්තු පුද්ගලයෙක් වෙන්නේ නැහැ. ඔහු සිත පාලනය කරන්න බොහෝ විට ඔහුටම බෑ. ඔහුට තමයි හැකියාව තිබෙන්නේ. ඔහුට තනියෙන් කරගන්නට බෑ. ඔහුට සිත පාලනය කරන්න පාලකයෙක් අවශ්‍යයි. මම තමුන්නාන්සලාට උදාහරණයක් කියන්නම්. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මුහම්මද් තුමාණන් එතුමා ආගමික නායකයා පමණක් නෙවෙයි, ඉස්ලාමීය රාජ්‍යයේ ජනාධිපති ලෙසත් කටයුතු කළා. එතුමා මිය ගියට පස්සේ පළමුවෙනි ජනාධිපතිවරයා හැටියට කටයුතු කළේ අබූබකර් සිද්දීක් රලියල්ලාහු අන්හු. දෙවෙනි පාලකයා හැටියට ආවේ උමර් රලියල්ලාහු උමර්තුමා. එතුමාගේ පාලන කාලය මහල තියෙන අපේ සිංහල ඉතිහාසයේ අපි පිටු ආපස්සට පෙරලා බලන විට අපේ සිංහල රජදරුවන්ගේ සිරිතක් තිබුණා. මගේ රටවැසියන් ජීවත් වෙන්නේ කෙලෙසද කියන එක වෙස්වලාගෙන ගොහින් එතුමාම දැක බලාගෙන කටයුතු කරන සිරිතක් සිංහල රජදරුවන් අතරේ තිබුණා. කාගේවත් උපදෙස් අනුව නෙවෙයි, එතුමාම තමන්ගේ ජීවිතයේ තමන් රජුරුව හැටියට පෙන්වා ගන්නේ නැතුව වෙස්වලාගෙන ගිහිල්ලා මගේ රටවැසියන් ජීවත් වෙන්නේ කෙලෙසද කියන එක සොයා බැලීම අපේ ප්‍රෞಢ ඉතිහාසය තුළ අපේ ශ්‍රේෂ්ඨ රජදරුවන් කර තිබුණා. එවැනි කටයුත්තකට උමර්තුමා පෙළඹෙනවා. එතුමාගේ සිරිතක් තිබුණා. රාත්‍රී කාලයේදී මේම වෙස්වලාගෙන හැමතැනම ඇවිදලා මිනිස්සුන්ට තියෙන තත්ත්වය යථාර්ථයෙන් අවබෝධ කරගෙන එතුමාම අවබෝධ කරගෙන ඒකට අවශ්‍ය පියවර ගන්නට. මෙසේ ඇවිදිද්දි දවසක් පාන්දර යාමයේ ඉතා දුක්ඛිත කුඩා පැල්පතක් තුලින් මවකුයි දුවකියු අතරේ පවතින සාකච්ඡාවක් දකිනවා. මේ පවුල ජීවත් වුණේ කිරි විකුණලා. එදා මේගොල්ලන්ට 3 වේල කණ්ඩ අවශ්‍ය කිරි ටික ලැබුණේ නැහැ. පැටියට බීලා යන්න ඇති. සමහර විට කිරි සත්වයින්ගෙන් අඩු වෙන දවස් තියෙනවා. දැන් අම්මා කියනවා දුවට, දුවේ මේ කිරි ටික විකුණලා අද අපිට 3 වේල පිරිමහන්න බෑ. අපිට වේලක් දෙකක් කුසගින්නේ ඉන්න සිද්ධ වෙනවා. මේකෙන් බේරෙන්න නම් මේ කිරි වලට වතුර ටිකක් වක් කරලා අපි විකුණමු. මිනිස්සු අපි ගැන සැක හිතන්නේ නැහැ. මිනිස්සු අපේ කිරි ටික අරන් බොයි. ඒගොල්ලන්ට හොයාගන්න බෑ.
දුව කියනවා අම්මේ මේක උමර්ගේ දැන් උමර්තුමා එළියේ මේගොල්ලෝ දන්නේ නැහැ. මේක උමර්ගේ රාජ්‍ය කාලය. අපි මේව දැන් නොකළ යුතුයි. මොකද අදත් මුස්ලිම් නොවන විද්වතුන් ඉතිහාසඥයින් අතරේ නීතියට යුක්තියට සාධාරණයට කටයුතු කළ පැරණි පාලකීන් අතරේ උසස්ම තලයේ පාලකයෙක් හැටියට මුස්ලිම් නොවන ඉතිහාසඥයිනුත් පිළිගන්නා කෙනෙක් තමයි උමර්තුමා. එවැනි පාලකයෙක් ඉන්න දවසක යුගයක කිරිවලට මෙලෙස වතුර වක් කර කටයුතු කිරීම අපිට යුතු නෑ. අම්මා කියන උඹට පිස්සු. මේ කොහෙද බං උමර් කෙනෙක්? දාපන් වතුර. මේ උමර් කෙනෙක් නෑ. උමර් මේව බලාගෙන ඉන්නේ නෑ. උමර්ට මේව දැනගන්න බෑ. වතුර වක් කරලා කිරි ටික විකුණලා තුන් වේල පිරිමහමුයි කියලා අම්මා දුවට යෝජනා කරනවා. දුව කියනවා අම්මා කියන එක ඇත්ත. උමර් දකින්න නැති එක ඇත්ත. නමුත් අපි විශ්වාස කර තිබෙනවා එක දෙවි කෙනෙක්ව. ඒ දෙවියන්ට රහසිගත කිසි දෙයක් නැtei කියන එක අපි විශ්වාස කර තිබෙනවා. ඒ දෙවියන් සියලු බලයෙන් යුක්තයි කියන එක අපි විශ්වාස කර තිබෙනවා. ඒ දෙවියන් සර්ව බලයෙන් යුක්තයි කියන එක අපි විශ්වාස කර තිබෙනවා. ගැඹුරු සාගරයේ ගැඹුරුම පත්ලයේ වැලි කැටයක් සෙලවෙනවා නම් ඒකත් ඒ දෙවිඳුන්ගේ ඥානයේ අන්තර්ගතයි කියලා අපි විශ්වාස කර තිබෙනවා. ඒ දෙවිඳුන්ට හොරෙන් අපිට මේක කරන්න බෑ. අපි මියගිය දවසේ අපි විනිශ්චය දිනයක් පිළිබඳ විශ්වාස කර තිබෙනවා. අපි සියලු දෙනාම මලවුන්ගෙන් නැගිටවලා මෙලොව ජීවිතයේදී අපි කළ හොඳ නරක සියලු දේ පිළිබඳ විනිශ්චයක් පවත්වලා කවුද ස්වර්ගයට කවුද නිරාගත වෙන්නේ කියන ඒ විනිශ්චය දිනයක් පිළිබඳ අපි විශ්වාස කර තිබෙනවා. එදින මේ කරුණු දෙවියන් අපේ ඉදිරියේ පෙන්නන දවසට අපිට ලැජ්ජාවට පත් වෙන්න වෙනවා. මේ වංචාව හෙළිදරව් වෙන විට අම්මයි දුවයි මේකෙන් වැළකෙනවා. මම මේකෙන් කියන්න හැදුවේ දැන් ඒ විශ්වාසය නොතිබුණා නම් ඒ විශ්වාසය යථාර්ථවාදීද සත්‍යද පිළිගත හැකිද කියන මාතෘකාව නොවේ මගේ මාතෘකාව. ඒක මම හිතන්නේ ෆසාල්තුමා ඒ කටයුත්ත කරાવી. මම කියන්නේ ඒ විශ්වාසය තිබෙන නිසා නිරන්තරයෙන් මා දෙස නිරීක්ෂණය කරමින් ඉන්න පාලකයෙක් මට මා පත් කරගෙන ඉන්න නිසා ඔවුන්ට රහසිගතව චරිත බහුචරිතයට යන්න බැරි වෙලා තිබෙනවා. මේකයි ඉස්ලාමයේ ඒකදේව විශ්වාසයේ පදනම. මගේ සිත පාලනය කරගත්තේ නැතිනම් මම සදාචාර සම්පන්න පුද්ගලයෙක් බවට පත්වන්නේ නැහැ. සදාචාර සම්පන්න පුද්ගලයෙක් බවට පත්වෙන්නට සිත පාලනය කළ හැක්කේ මට විතරයි. ඒකට මම මගේ මුළු උත්සාහය කොතෙක් දැරුවත් මගේ තෘෂ්ණාව ආසාව අභ්‍යන්තරේ මොකද නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් නබිතුමාණන් කිව්වා මේ ජිහාද් කිව්ව හැටි බහුතරයේ ඔළුවට නැගෙන්නේ කඩු කිනිසි පොළු තුවක්කු බෝම්බ මේවා නෑ. මේක නෙවෙයි අර්ථය. ජිහාදයේ අර්ථය ප්‍රයත්නය උත්සාහය ව්‍යායාමය. නබිතුමාණන් කිව්වා ජිහාදයේ ශ්‍රේෂ්ඨතම ජිහාදය තම චෛතසිකයේ අකුසලයට නැඹුරු වූ හැඟීම් සමග ඔහු කරගන්නා වූ අරගලය තමයි ශ්‍රේෂ්ඨතම ජිහාදය. මේ අභ්‍යන්තර මේකයි සටන්බිම. යුද පිටිය මගේ හදවත. මේක තුල විශාල අරගලයක් නිරන්තරයෙන් අපේ හද තුල මතුවෙමින් තිබෙනවා. මේ විශ්වාසය තහවුරු වෙන විට මේකට අපි තක්වා කියන වචනය දේව සවිඥානිකත්වය දෙවියන් පිළිබඳ හැඟීම නිරන්තරයෙන් මේක අභ්‍යන්තරයේ තබාගත් විට අර අකුසලයට නැඹුරු වූ හැඟීම් අපේ චෛතසිකයෙන් මතුවෙන විට අරබිය අර හැඟීම මතු කරමින් අර චෛතසිකයේ මතුවෙන කෙලෙස් වලට නැඹුරු වූ හැඟීම් පරාජය කරන්නට හැකියාව අපිට ශක්තිමත් ලෙස ලැබෙනවා. මේ නිසා තමයි මුස්ලිම්වරු මේ විශ්වාසය තුළ සිටීම තුළින් මේක තහවුරු කර ගැනීම තුළින් ඔහු යහමිනිහෙක් බවට පත්වෙන්නට කටයුතු කරන්නේ. මේක මිනිස් ජීවිතයට අත්‍යවශ්‍ය අංගයක් හැටියට ඉස්ලාමයේ දකිනවා. නමුත් මේ විශ්වාසය ඉහළ පහළ යන්න පුළුවන්. මේක අඩු වෙන්න පුළුවන්. දුර්වල වෙන්න පුළුවන්. ඔහුට අමතක වෙන වෙලාවල් තියෙනවා. ඒ නිසා ඉස්ලාමයේ තුල ඒ විශ්වාසය, ඒ ශක්තිය ඔහු ගොඩනගාගත්තු තමන්ගේ පාලකයා පිළිබඳ අදහස, හැඟීම
වඩාත් වර්ධනය කරගන්නට ඉස්ලාමය ප්‍රායෝගික වැඩපිළිවෙලක් මුස්ලිම්වරුන්ට දීලා තියෙනවා. ඒ ප්‍රායෝගික වැඩපිළිවෙලේ පළවෙනි අංගය දිනකට 5 වතාවක් භාවනා කළ යුතුයි. දැන් භාවනා කිව්වහම කාගේ සිත් තුළ මතුවෙන්නේ මුස්ලිම්වරු භාවනා මධ්‍යස්ථානයකට යනවද කියලා. අපේ මස්ජිදයන් සියල්ලම භාවනා මධ්‍යස්ථාන. භාවනාව කියන්නේ සිත එක්ලස් කර ගැනීම. සිත තැන්පත් කර ගැනීම. සිත අරමුණකට යොමු කර ගැනීම. කෙලෙස් වලින් මිදිච්චි යහ චින්තනයක් තමන්ගේ චෛතසිකයට අන්තර්ග්‍රහණය කර ගැනීම. සලාතය කියන්නේ මෙයයි. ඉන්න සලාත තන්හා අනිල් ෆහ්ෂායි වල් මුන්කර්. මේ සලාතය යුතු කිරීම තුළින් පාපකාරී හා ලැජ්ජාසහගත ක්‍රියාවන්ගෙන් ඔබ ආරක්ෂා වේවි. ඇයි අර චෛතසිකයේ අපි ඇති කරගත්තු දෙවිදුන් පිළිබඳ හැඟීම වඩා දෛනිකව වර්ධනය කර ගැනීම තුළින් ප්‍රායෝගික ලෙසින් අපි ඒ හැඟීම අපේ ජීවමාන කර ගැනීම තුළින් කෙලෙස් වලට නැඹුරු වීමේ හැකියාව අපි මරා දමනවා. බිඳ දමනවා. විනාශ කර දමනවා. යහසිතුවිලි හොඳ ක්‍රියාවන් වලට ඇති නැඹුරුව වඩා ශක්තිමත් කරගන්න. මේක පැය ගණන් කරන ක්‍රියාවක් නොවේ. දැන් කෙනෙක් ඇවිල්ලා අපි දවස පටන් ගන්නේ පාන්දර සලාතෙන්. සිත ඊ타ත්ම පිරිසිදුව නැවුම්ව තියෙන මොහොතක තමයි මිනිත්තු 5ක් 10කට වැඩි යන්නේ නැහැ මේ භාවනාවට. දැන් 10ට වගේ දවල් 10ට දැන් මගෙන් කෙනෙක් කියලා කියනවා මචං අද අපි දවසට සෙට් වෙනවා. දැන් සෙට් වෙනවා කියපු ගමන්ම අපිට පින්තූරයක් එනවා ඔළුවට. මොකටද සෙට් වෙන්නේ? මචං සෙට් වෙමු අද දවල්. මේ පිටරටින් ගෙනාපු බඩු තියෙනවා. දන්නවනේ? ඔක්කොම තියෙනවා. ඒකට හොඳ කැම බීම තියෙනවා. ඊට පස්සේ තවත් දේවල් තියෙනවා. ඒවා මම කියන්න යන්නේ නැහැ. මම මේක සෙට් වුණාට පස්සේ මොලේ විකෘත වුණාට පස්සේ එයාට විකෘත ආසාවක් නැති වෙනවා. ඒ විකෘත ආසාවන් සන්තරපණය කිරීම සඳහාත් මාර්ග සකසා තිබෙනවා. වරෙන් මචං කියනවා. මචං උඹලත් සෙට් වෙන්න එපා. උඹලගේ සෙට් එකට මං එන්නේත් නෑ. ඇයි? මට 12ට කාර්යභාරයක් තියෙනවා මිනිත්තු ගානක. ඒක කරන්නට සෙට් වෙලා මට ඒකට සම්බන්ධ වෙන්න බැරියයි කියලා ඒ සෙට් වීමේ ක්‍රියාවෙන් මා ඉවත් වෙනවා. දැන් බලන්න. පාපයට නැඹුරු වෙච්චි ආයාචනයක් ආරාධනාවක් ඉල්ලීමක් කැඳවුමක් එන විට ඔහුගේ සිත තුළ මතුවෙන්නේ දෙවියන් පිළිබඳ හැඟීම. මා දෙවියන් ඉදිරියේ පෙනී සිටිය යුතු කෙනෙක්. දෙවියන්ට රහසිගතව මේක කළ නොහැකි. දෙවියන් සියලු දේ දන්නවා. මේ දෙවියන්ගේ අනට අකීකරු වීම තුළින් මා කරන්නා වූ මේ පාප ක්‍රියාව තුළින් විනිශ්චය දවසේදී මට දුෂ්කරතාවයකට පත්වෙන්න සිදු වේවි. මොහොතක සතුට නිසා සදාකාලික නිරයට යන්නට මා සූදානම් නැtei කියන හැඟීම ඔහුගේ සිත තුළ අවදි වූ නිසා මේ සලාතිය තුළින් ඔහු පාපයට නැඹුරු වන්නේ නැහැ. මෙයයි සලාතිය තුළින් සිදුවෙන්නා වූ ප්‍රධානතම කාර්යභාරය. ඊළඟට අවුරුද්දට සැරයක් ඉස්ලාමයේ තුල උපවාස සීලයේ යෙදෙන්නට අවශ්‍යයි. උපවාස සීලය කිව්වහම කවුරුත් හිතන්නේ රෑ එළි වෙනකන් බඩ පැලෙන්න කාලා දවල් කාලේ වතුරයි කෑමයි නැතුව ඉන්න එක තමයි උපවාසය කියලා. කාලා බැලුවොත් තමයි දන්නේ රැට කන්න පුළුවන්ද කියලා. කන්න බෑ. ඕන කෙනෙක් පාන්දර 4ට නැගිටලා කාලා බලන්න හරි අමාරුයි කන්න. සුළු ආහාර වේලක් තමයි ගත හැක්කේ. මේ ක්‍රියාව ඇත්ත වශයෙන්ම ට්‍රේනින් කොලෙජ් එකක් වගේ. ඉස්ලාමයේ මිනිස්යාට අර හැඟීම සදාතනික කරන්නට අර දෙවිඳුන් පිළිබඳ චෛතසිකය ඇති කරගත්තු හැඟීම ජීවමාන කරගන්නට දෙවෙනි ක්‍රියාමාර්ගය මේකයි. දැන් ග්‍රීෂ්ම ඍතුව ඇවිල්ලා ගොඩක් අමාරුයි. නබි සල්ලල්ලාහු නබිතුමාණන් කිව්වා තමන්ගේ දිව පාලනය කරගන්න බැරුව උපවාසයේ යෙදෙන්නාගේ උපවාසය නිකම්ම බඩගින්නේ හිටියා විතර උට උපවාසයේ කුසල් ලැබෙන්නේ නැහැ. ඒ නිසා පසින්දුරන් පාලනය කර යුතුයි. ඇස් දැස පාලනය කරගත යුතුයි. දෙසවන ඇයි කියන්නාට
එයාගේ පාර්ට්නර් තමයි අහන්න. දැන් කියන්න විතරක් නෙවෙයි පව්. අහන එක්කෙනාට පව්යි. ඒ අහන නිසා තමයි මෙයා කියන්නේ. අහන්නත් අහනම් කියන්නත් අහනම්. වැරදි දේ දකින්නත් අහනම්. ඒ නිසා මේ පසිදුරන් පාලනය කරගත යුතුයි. ඒක ඉස්ලාමයේ තුල මේක මේ මාසෙට පමණක් නෙවෙයි. මේ ට්‍රේනින් එක අවුරුද්ද පුරා පවත්වාගෙන යුතුයි. මේක නිශ්චිත වශයෙන් කරන්නට නියෝගයක් මේ මාසය තුල තියෙනවා. මනුෂ්‍යයාට පුහුණුවක්. නූතන මනෝවිද්‍යාව කියනවා. නූතන මනෝවිද්‍යාව මේක ඉස්ලාමීය අදහස නෙවෙයි මනෝවිද්‍යාව කියනවා. මිනිසා හැඟීම් වලට යටත් වුනහම ඔහු තිරිසනෙක් බවට පත් වෙනවා. ඔහුව පාලනය කරන්න හැඟීම. ඔහු පාලනය කළ යුතු හැඟීම ඔහුව පාලනය කරනවා. කුරානයේ වැකියක් තියෙනවා. අර අයිත මනිත්තහද ඉලාහහු හවා. තමන්ගේ ආසාව දෙවියන් බවට පත් කරගත්තු කෙනා ඔබ දැක නැද්ද? ඒ කියන්නේ තමන්ගේ ආසාව කියන්නේ තමන්ගේ තෘෂ්ණාව ඔහුගේ දෙවියන් බවට පත් වෙනවා. දෙවියන්ට අවනත වෙනවා. ආසාවට අවනත වෙනවා. ඊළඟ වැකියෙන් කියනවා ඔහු තිරිසනෙක් හා සමානයි. නෑ ඊට පස්සේ දෙවියන් කියනවා නෑ ඌ තිරිසනෙක් නෙවෙයි. ඌ තිරිසනාට වඩා පාත්. ඇයි තිරිසනාට තිරිසංකමෙන් පල්ලෙහාට යන්න බෑ. මිනිසා තමන්ගේ තෘෂ්ණාවට වහලෙක් වුණාම ඔහුට පතුල නොපෙනෙන අගාධයකට යන්න සිද්ධ වෙනවා. පතුල පේන්නේ නෑ. ඔයි කොයි තරම් ඔහු ජටට යනවාද ඒ තරම් දුරට යා හැකි ඔහුට සීමාවක් නෑ. ඒ නිසා නූතන මනෝවිද්‍යාව කියනවා ඔහුගේ ආසාව පාලනය කරන්නට නම් ආසාවෙන් බලගතුම ආසාව ලිංගික ආසාව. ඒක පිළිගත්තු දෙයක්. ලිංගික ඉතාමත් තීව්‍රතාවයෙන් වැඩි. නමුත් ලිංගික ආසාව සන්තර්පණය කිරීමෙන් නැති වී යනවා. ලිංගික ආසාව කාලයෙන් නැති වී යනවා. ආසාව මතුවෙනවා පැය භාගයක් පැයක් දෙකක් ගියාම ඒක නැති වෙලා යනවා. මේක ලෝක ස්වභාවය. නූතන මනෝවිද්‍යාව කියනවා කෙනෙකුට පිපාසය හා කුසගින්නේ ආසාව ඒකේ තීව්‍රතාවය ඔහුට දීර්ඝ ලෙස දරා ගැනීමට ඔහු පුහුණුවක් ලබන්නේද ඔහු සියලු ආසාවන් පාලනය කරන පුද්ගලයෙක් බවට පත් වෙනවයි කියලා. බලන්න මේ උපවාස සීලෙන් අපි ලබන්නා වූ හික්මීම පුහුණුව ආසාව අපව නොමග නොයවිය යුතුයි කියන එක ඉස්ලාමයේ ඉගැන්වීමයි. අපි ආසාව පාලනය කරන පුද්ගලයන් බවට පත් විය යුතුයි. එයයි උපවාස සීලය තුලින්. ඊළඟට අපි කවුරුත් ධනයට වස්තුවට සම්පත් වලට ආසයි. මේවා ලබා දෙන්න අනික් කෙනෙකුට හුඟක් මැලි වෙනවා. නීතියෙන්ම 102%ක් නීතියෙන්ම තමන්ගේ වස්තුවෙන් අනිවාර්යෙන් දිය යුතුයි. ඒක හැමෝම හිතාගෙන ඉන්න ඔක්කොටම නීතියෙන් දෙකම නෑ. කුරුෂි කර්මාන්තයට වැහි වතුරෙන් කරනවා නම් 10%යි. කුරුෂි කර්මාන්තය වාරි මාර්ගෙන් පිරිවැයක් දරලා කරනවා නම් 5%යි. භූමියෙන් ලබා ගන්නා සම්පත් 20%යි. මේක හැමෝම හිතාගෙන මේ 2%ක් දීලා ෂේප් වෙන්න පුළුවන් කියලා බෑ. මේක ලැබෙන්න ඕන පිරිස 8 කොටසක් කුරානයේ විස්තර කරනවා. දුගීන්, ණයකරුවන්, යාචකයින් මේ ජීවිතයේ තමන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගන්න බැරි පිරිසට තමන්ගේ වස්තුවෙන් කොටසක් බෙදා දිය යුතුයි. ඒක අර සිල්ලර කාසි ටිකක් මේකේ දාගෙන රුපියල් 2 ගානේ 5 ගානේ බෙදීම නෙවෙයි. ඔව් මේ මුදල ලබන කෙනා ලබන වර්ෂයේදී ඔහු සම්පත් වර්ධනය කරගෙන ඔහු අන් අයට උදව් කරන පුද්ගලයෙක් බවට පත්විය යුතුයි. මෙයයි මේ සකාතේ මූලිකම අරමුණ. මෙවැනි ක්‍රියාදාමයන් තමයි මේ ඉස්ලාමයේ තුල ඇතුළත් වෙලා තිබෙන්නේ. ඉස්ලාමයේ තුල දේව විශ්වාසයේ පදනමයි. ඒ දේව විශ්වාසය තුල අපි නිරන්තර පාලකයෙක් අපේ චෛතසිකයට අපි ඇති කර ගන්නවා. ඒ පාලකයා නිසා අපි නොමග යන ආසාවන් මතුවෙන විට දෙවියන්ට හොරෙන් කරන්න බෑ කියන හැඟීම තුල අපි යහමගට අපි අවතීර්ණය වෙනවා. ඒක අඩු වැඩි වෙන නිසා ඒක පුරුදු පුහුණු කරලා නිරන්තරයෙන් ඒක මිනිස්යාගේ පැවැත්ම තුල කොටසක් බවට පරිවර්තනය කරන්නට වැඩපිළිවෙලක් ඉස්ලාමයේ තුල තිබෙනවා. සලාතය, සකාතය, උපවාසය, හජ් නැමැතුම මේ සියලු දේ ඔහුව ඒ යහ මඟ තුල රඳවා ගැනීමට සකස් කළ ක්‍රියාමාර්ගයන්. මේ තුලින් ඔහු සදාචාර සම්පන්න මිනිසෙක් හැටියට ජීවත් වී සදාචාර සම්පන්න මිනිසෙක් හැටියට මිය යෑම තමයි ඉස්ලාමීය අපේක්ෂාව. ඔහු දුරාචාරී පුද්ගලයෙක් නොවිය යුතුයි. ඒක කටින් පමණක් නොකිය ඔහුට සදාචාරය තුල පැවැත්මක් ඇති කරවීම සඳහා
ඔහු ඒ නොමිදී ඒ තුළ සදාකාලිකව රැඳෙන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් මේ සාර්ථක ප්‍රායෝගික බහුතරයකට ලෝකවාසී සියලු දෙනාටම වගේ කාන්තාරයේ හිම කන්දේ ජීවත් වෙන එලෙසම නිරක්ෂයාවට ඕන තැනක ජීවත් වෙන හැමෝටම එකසේ පිළිපැදිය හැකි ආකාරයට මේ ඉගැන්වීම් සකස් වෙලා තිබෙනවා. මෙයයි ඉස්ලාමයේ හරිය බව පවසමින් ඔබ තමුන්නාන්සේලාට මෙතෙක් මගේ මේ කරදරයට සවන් දෙමින් මේ මගෙන් යම් හිරිහැරයක් වුණා නම් ඒකට සමාව දෙමින් සමාව අය දෙමින් යම් යහපත් දෙයක් මා තමුන්නාන්සේලාට පැවසුවා නම් එය මගෙන් නොවේ. එය දෙවිඳුන්ගේ කියා පවසමින් යම් වැරද්දක් මා පැවසුවා නම් ඒක මගෙන් ඒ වැරද්දට මා තමුන්නාන්සේලාගෙන් ඉතා නිහතමානීව සමාව අය දෙමින් මා සමගන්නවා. ඔබ සියලු දෙනාටම සෞභාග්‍යයේ සතුටේ ජයග්‍රහණයේ දොරට විවෘත වේවායි කියා ප්‍රාර්ථනා කරමින් සලාමු අලයිකුම් වරහමතුල්ලාහි